අපි මේ වෙලාව ඉන්නේ හොටෙල් කබලානේ. ඉතින් හොටෙල් කබලානේ තියෙන විශේෂත්වය තමයි පිටිපසින් පේනවා අපිට මේක නිකන් ඊජිප්තුවට ගියා වගේ එක්ස්පීරියන්ස් එකක් තමයි දැනෙන්නේ නේද? අයිබෝන් ඔබතුමාට. අයිබෝන්. ඔබතුමාගේ නම? මගේ නම බර්නඩ්. හොඳයි දැන් හොටෙල් කබලාන ගැන කතා කරනවා නම් මොනවද මේකේ තියෙන විශේෂත්වයන්? එතකොට මොනවද එන කපල්ස් වලට ලැබෙන බෙනිෆිට්ස් මොනවද ඒ ගැන අපි කතා කරමු. හොටෙල් එකේ විශේෂත්වය ගැන කතා කරනවා නම් ඇත්තටම ඩවුන් සවුත් වලින් අපේ කබලාන හෝටලේ තමයි ඊජිප්ට් කන්සෙප්ට් එක තියෙන එකම හොටෙල් එක. අපේ රූම්ස් 50ක් තියෙනවා. ඉතින් මේ බෙනිෆිට් එක මේ තඹපන්නි ඉවෙන්ට් එකේ අපේ එන කස්ටමර්ස්ලාට අපි ඒගොල්ලන්ට දෙන ප්‍රිවිලේජ්ස් ටිකක් තියෙනවා. විශේෂයෙන්ම ඩිස්කවුන්ට් තමයි ගොඩක් දෙන්නේ. ඒ ඩිස්කවුන්ට්ස් සාමාන්‍යයෙන් දැන් අපි ගත්තොත් එහෙම වර්තමානයේදී කපල්ස් වලට වෙඩින් එකක් කරන්න ටිකක් අමාරුනේ ආර්ථික පැත්තෙන් ගොඩක් ප්‍රශ්න තියෙනවනේ. එතකොට ඒගොල්ලන්ට මේ ඩිස්කවුන්ට් එකට ඇඩ් වෙන්නේ මොනවද? මොනවාගේ විශේෂ දේවල්ද ඇඩ් වෙලා තියෙන්නේ? ඒක නැත්නම් පොඩ්ඩක් කතා කරමු. ඔව් තඹපන්නි ඉවෙන්ට් එකෙන් අපි සාමාන්‍යයෙන් කස්ටමර්ස්ලාට දෙන බෙනිෆිට් එක තමයි මම දන්නවා දැන් අද තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක කස්ටමර්ස්ලාට වෙඩින් එකක් කරන්න ගොඩක් අමාරුයි. නමුත් අපි ඒගොල්ලන්ගේ බර ටිකක් අඩු කරන්න අපි සාමාන්‍ය අපේ එන හැම මෙනියු එකේම අපි ඒගොල්ලන්ට දීලා තියෙන එන පැක්ස් ගන්න අඩු නම් ඒගොල්ලන්ට ඩිස්කවුන්ට් එකක් දෙනවා. ඒ කියන්නේ 10% 50% විතර ෆුඩ් වලින් එතකොට ඩෙසර්ට්ස් වලින් ගේන ලිකර්ස් වලින් ඒවෙන් ඩිස්කවුන්ට් එකක් දෙනවා. more than 150 packs එනවා නම් ඒගොල්ලන්ට අපි හනිමූන් රූම් එකක් දෙනවා. චේන්ජින් රූම් එකක් දෙනවා. ඒගොල්ලන්ගේ ඇනිවර්සරි එකට අපි කම්ප්ලිමන්ටරි වයින් බොටල් එකක් දෙනවා. ඒ වගේම රූම් එකක් දෙනවා. තව තියෙනවා ටී කොෆි වගේ ඇඩ් වෙන ගොඩක් ප්‍රිවිලේජ්ස් දෙනවා. හොඳයි දැන් මේ ඉවෙන්ට් එක ගැන කිව්වොත් එහෙම ඉවෙන්ට් එක ඕගනයිස් කරන අපේ තඹපන්නි ඉවෙන්ට් මැනේජ්මන්ට් ආයතනය ඒ පිළිබඳව මොනවගේ අදහසක්ද තියෙන්නේ? තඹපන්නි ඉවෙන්ට් එක ඇත්තටම අපේ හොටෙලියර්ස්ලා හැටියට අපිට ලොකු රුකුලක් ගොඩක් අපිට කස්ටමර්ස්ලා ඇට්‍රැක්ට් කරගන්න පුළුවන්. ඒ වගේම අපේ හොටෙල් එකේ පබ්ලිසිටි එක පැත්තෙන් ඕගලන් මීඩියා එකෙන් ලොකු සාහනයක් දෙනවා අපිට. ඉතින් මේ ලංකාව වාසී හැමෝටම එකෙන් මේ හොටෙල් එකේ හොඳ පබ්ලිසිටියක් දෙනවා. හොඳයි බොහොමත් ස්තුතියි අපිත් එක්ක අදහස් බෙදා හදාගත්තට. Thank you.